දැන් කතා කරන්න යන්නේ 2017 පේපර් එකේ MCQ පේපර් එකේ ඩිස්කෂන් එක. පළවෙනි ප්‍රශ්නෙට යන්. සජීවීන් තුල අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වල ප්‍රධාන කාර්යභාරය වෙන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ මේ ජීවීන් තුල ඉතා කුඩා ප්‍රමාණයෙන් දක්නට ලැබෙන මූලද්‍රව්‍ය. ඒ වගේ කාර්යභාර විදිහට පළවෙනි එක දීලා තියෙනවා. එන්සයිම වල සහසාධක ලෙස ක්‍රියා කිරීම. අපි දන්නවා එන්සයිම වල තියෙනවා සහසාධක කියලා මේ උත්ප්‍රේරණය කියන ක්‍රියාවලියට උදව්වක් විදිහට මේවා ප්‍රෝටීන් නොවන සංයෝග. එතකොට ඒ වගේ සමහර අකාබනික අයන තියෙනවා. ඒවා අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය වලින් තමයි හැදලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රකාශය හරි. 2 සෛල ව්‍යුහයේ සංඝටක ලෙස ක්‍රියා කිරීම. දැන් සෛල ව්‍යුහයේ සංඝටක විදිහට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙන්න බෑ. මොකද සෛල ව්‍යුහයේ සංඝටක විදිහ තියෙනවා නම් ඒව වැඩි වශයෙන් තියෙන්න ඕනේ. ඒතර අංශු මාත්‍ර විදිහට තියෙන්න බෑ. 3 හෝමෝන වල සංඝටක ලෙස ක්‍රියා කිරීම. ඒකත් අංශු මාත්‍ර වල කාර්යභාරයක් වෙන්නේ නැහැ. 4 හරිත පදවල සංඝටක ලෙස ක්‍රියා කිරීම. හරිත ප්‍රද්‍ර ගත්තම ඒ වගේ සංඝටක විදිහට තියෙන්නේ කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ මැග්නීසියම්. ඒතර වැඩි වශයෙන් තියෙන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය නෙමෙයි එතන. 5 පරිවෘත්තයේදී ප්‍රතික්‍රියක ලෙස ක්‍රියා කිරීම. ප්‍රතික්‍රියක විදිහට පරිවෘත්තයේදී ක්‍රියා කරන්නේ කාබනික සංයෝග. එතකොට ඒකටත් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අදාළ වෙන්නේ නැහැ. එකට උත්තරය 1. දෙවෙනි ප්‍රශ්නය සූනැෂ්ටික සෛල තුල න්‍යෂ්ටියට අමතරව DNA තිබෙන්නේ. රයිබෝසෝමය සහ කේන්ද්‍රිකා තුලය කියලා පළවෙනි ප්‍රකාශය තියෙනවා. රයිබෝසෝම හැදිලා තියෙන්නේ RNA සහ ප්‍රෝටීන් වලින්. එතකොට ඒකේ DNA තියෙන්නේ නැහැ. එතකොට කේන්ද්‍රිකා ගත්තම ඒක හැදිලා තියෙන්නේ ටියුබියුලින් ප්‍රෝටීන් එකෙන්. එතකොට ප්‍රෝටීන් හින්දා DNA දක්නට ලැබෙන්නේ නැහැ. 2 ගත්තම මයිටොකොන්ඩ්‍රියා හා හරිත ලවය තුලය තියෙනවා. ඒ ප්‍රකාශය හරි. මයිටොකොන්ඩ්‍රියා වල පූරකය තුලත් හරිත ලව තුල පංජරය තුලත් චක්‍රීය DNA තියෙනවා. එතකොට දෙකට උත්තරේ වෙන්න ඕනේ 2. ඊළඟ ඒවත් අපි බලමු. න්‍යෂ්ටිකාව සහ පෙරොක්සිසෝම 4 වෙනි ප්‍රකාශය විදිහට තියෙන්නේ. 3 වෙනි ප්‍රකාශයේ න්‍යෂ්ටිකා සහ පෙරොක්සිසෝම. න්‍යෂ්ටිකා ගත්තම න්‍යෂ්ටිකා හැදිලා තියෙන RNA ප්‍රෝටීන් සහ සුළු වශයෙන් DNA. එතකොට ගොඩාක් DNA තියෙනවා කියන්න බෑ. පෙරොක්සිසෝම කියන්නේ ශුද්ධ දේහයක්. එතකොට ඒ වගේ DNA නැහැ. 4 තියෙනවා ශුද්ධ දේහ හා ගොල්ගි දේහ තුලය. එතනත් DNA දක්නට ලැබෙන්නේ නැහැ. ග්ලයොක්සිසෝම සහ අන්තප්ලාස්මීය ජාලිකාව තුලත් DNA දක්නට ලැබෙන්නේ නැහැ. 3 වෙනි ප්‍රශ්නය පහත සඳහන් ඒවා අතුරින් අපිච්චිත පටලවල කෘත්‍යයන් නොවන්නේ කුමක්ද කියලා අහන්නේ. අපිච්චිත පටක කියන්නේ මේ කවර් කරන ඒවා. ඒතර ඒ වගේ කෘත්‍යයන් ගත්තම පළවෙනි එක සන්දාරය කියන එක ගන්න බෑ. මොකද සන්දාරණය කරන්නේ අපිච්චිත පටක නෙමෙයි සම්බන්ධක පටල. 2 තියෙනවා පරිවහනය කිරීම අපිච්චිත පටක වලට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පක්ෂම තියෙන අපිච්චිත පටක වලින් ඒවා සැලීම වගේ ඒවා උඩ තියෙන තරලය පරිවහනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තම අපේ ශ්වසන මාර්ගයේ ඒ වගේ කෘත්‍යයන් සිදු වෙනවා දක්නට ලැබෙනවා. 3 ආරක්ෂාව ශ්‍රාවය අවශෝෂණයේ කෘත්‍යනොත් අපිච්චිත පටක වල දක්නට ලැබෙනවා. ඒතර නොවන්නේ පළවෙනි උත්තරය. 4 වෙනි ප්‍රශ්නය එක් අණුවක් ඔක්සිකරණය වීම මගින් සෛලයකට උපරිම ශක්ති ප්‍රමාණයක් ලබා දෙනුයේ පහත සඳහන් කුමන සංයෝජකය කියලා තමයි අහන්නේ. සිට්‍රික් අම්ලය ගත්තොත් ඔක්සිකරණය වුණාට පස්සේ ATP අණු දෙකක් හැදෙනවා. ඔක්සලෝඅසිටික් අම්ලයට කාබන් 4ක්. ඒක අපි පොඩ්ඩක් පස්සේ කතා කරමු. 3 NADH අපි ඔක්සිකරණය වුණාට පස්සේ සාමාන්‍යයක් විදිහට ATP 2.5ක් හැදෙනවා කියලා තමයි ගණන් ගන්නෙ. දැන් 4 වෙනි ප්‍රශ්න
ප්‍රකාශ ගත්තම සුක්‍රෝස් තියෙන්නේ. සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩ් එකක්. එතකොට ඒක ගත්තම කඩලා ගත්තමත් ග්ලූකෝසුයි ෆ්‍රක්ටෝසුයි කියන හෙක්සෝස් දෙකක්ම තියෙනවා. එතකොට එක ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණය වෙද්දී මේ NADH අණු ගොඩක් හැදෙනවා. එතකොට සිට්‍රික් අම්ලය හැදෙනවා. එතකොට මේ විදිහට ඒ ග්ලූකෝස් විතරක් කන්සිඩර් කරත් ගොඩක් මේ වගේ අණු හැදෙන හින්දා උත්තරේ වෙන්න ඕනේ 4. දැන් පයිරුවෙක් අම්ලයත් කියන්නේ මේ වගේ මේ අතරමැදි ඒවනේ ඔක්සිකරණේ. එතකොට 4ට පැහැදිලිවම උත්තරේ වෙන්න ඕනේ 4. පස්වෙනි ප්‍රශ්නය සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවේ කෘත්‍යයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? නොවන්නේ අහන්නේ කැල්සියම් සංචිත කිරීමත් කෘත්‍යයක් තමයි. 2 ද්‍රව්‍ය ඇසුරුම් කිරීම නම් ගොල්ගි තමයි කරන්නේ. එතකොට ඒක තමයි නොවන එක. ලිපිඩ සංශ්ලේෂණය, කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණය, ප්‍රෝටීන් සංශ්ලේෂණ මේ හැම එකම සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවේ කෘත්‍යයන් වෙනවා. හයවෙනි ප්‍රශ්නය ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී හරිත ලවය තුල සිදු නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද කියලා අහන්නේ. එක කියනවා ප්‍රභා පද්ධති 1 හා 2 ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීම මේක ආලෝක ප්‍රතික්‍රියාවේදී තමයි සිද්ධ වෙන්නේ. 2 කියනවා ප්‍රභාශ්වසනය කියන්නේ RUBP එක ඔක්සිජන් එක්ක එකතු වෙලා අර විෂ සහිත සංයෝගයක් හැදෙනවා. ඒක බිඳ වැටීම. මේක සිද්ධ වෙන්නේ පංජරය තුල. එතකොට ඒකට ආලෝක ප්‍රතික්‍රියාවේ බලපෑමක් නැහැ. එතකොට ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි අනිත්‍යවත් බැලුවොත් 3 චක්‍රීය ප්‍රභාව ෆොස්ෆොලයිරීකරණය මේක PS 1 වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාවේදී. 4ත් අසක්‍රීය ප්‍රභාව ෆොස්ෆොලයිරීකරණය අර ඉසෙට් ආකාරයේ ඉලෙක්ට්‍රෝන ගණන් කිරීම සිද්ධ වෙන්නේ මෙතනදී ඒකත් ආලෝක ප්‍රතික්‍රියාවේදී දක්නට ලැබෙනවා. පහ කියනවා ප්‍රභා විච්ඡේදන. ප්‍රභා විච්ඡේදනය කියන්නේ PS2 වලදී වතුර බිඳ වැටිලා H+ ආයන ඉලෙක්ට්‍රෝන සහ ඔක්සිජන් හදන එක. ඒකත් ආලෝක ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙනවා. 6ට උත්තරේ 2. 7වෙනි ප්‍රශ්නය සෛල සංධිය එහි පිහිටීම සහ කෘත්‍යයන් ඒවා හොඳම සංයෝජනය පහත සඳහන් ඒවායින් කුමක්ද කියලා අහන්නේ. සෛල සංධි ගත්තම සෛල සංධි 3ක් තියෙනවා. ඒ තමයි තද සංධිය, ආසත්තක සංධිය සහ හිදැස් සංධිය. තද සංධිය ගත්තම මේකෙන් කරන්නේ කාන්දු වෙන එක වළක්වනවා. ඒක තියෙන්නේ හැමේ. එතකොට ආසත්තක සංධිය තියෙන්නේ පේශිවල. මේ පේශි හොඳට තදින් එකට එකතු කරලා තියාගන්න එක කරන්නේ ආසත්තක සංධියේ. හිදැස් සංධියෙන් කරන්නේ සංනිවේදනය කරන එක. ඒක හත් පේශි කලලවල එහෙම දක්නට ලැබෙනවා. එතකොට මේ කරුණු ටික කන්සිඩර් කරාට පස්සේ 7ට උත්තරේ වෙන්න ඕනේ අංක 3. මොකද ඒක තියෙන්නේ තද සංධිය කාන්දු වීම වැළැක්වීම හරි ආහාර මාර්ගයේ අපිච්ඡේදවලත් තද සංධිය දක්නට ලැබෙනවා. අටවෙනි ප්‍රශ්නේ මේක සම්පූර්ණයෙන් ඔයාලට කරන්න බෑ. සමහර ඒවා ඔයාලා දන්නේ නැති හින්දා මෙතන දීලා තියෙන්නේ. ඒ වුණාට මේ ප්‍රශ්නේ මොකද්ද කියවෙන්නේ කියලා අපි පොඩ්ඩක් ඩිස්කස් කරලෙමු. අහන්නේ සෛල පටලයේ ශාකනීය වූ ලිපිඩ අඩංගු ගණයක් අන්තර්ගත වන්නේ පහත කුමන කාණ්ඩයේද කියලා. ශාකනීය වෙච්ච ලිපිඩ අඩංගු වන අධිරාජධානිය වෙන්නේ ආකියා. ඒක තමයි එකම අධිරාජධානිය මේ ලිපිඩ ශාකනය වෙලා තියෙන. එතකොට හෙලෝ බැක්ටීරියම් එහෙම තියෙන ඒකේ උත්තරේ වෙන්න ඕනෙත් පළවෙනි එක. මොකද අනිත් ඒ වගේ ආකි බැක්ටීරියාවක් නැති හින්දා. 9 වෙනි ප්‍රශ්නය අභ්‍යන්තර සංසේචනයේ තිබීම, ස්නායු වලයක් තිබීම සහ කීට අවස්ථාවක් නොමැතිවීම පහත සඳහන් කුමන සත්වයාගේ ලක්ෂණද කියලා අහනවා. මේ ලක්ෂණ ගත්තම
ඒකෙන් කියවෙන වංශය තමයි ප්ලැටිහෙල්මින්තස්. මොකද ප්ලැටිහෙල්මින්තස්ලාගේ අභ්‍යන්තර සංසේචනයකුත් තියෙනවා. ස්නායු වලයකුත් තියෙනවා. එතකොට ප්ලැටිහෙල්මින්තස්ලාගේ කීට අවස්ථාවක් තියෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. කීට අවස්ථාවක් තියෙන්නේ පරපෝෂී ආකාරවලට විතරයි. දැන් මෙතන ඉන්න අයගෙන් ප්ලැටිහෙල්මින්තස් ගත්තම වයිපේලියම්ගේ අභ්‍යන්තර සංසේචනයකුත් තියෙනවා ස්නායු වලයකුත් තියෙනවා එයා පරපෝෂී නැති හින්දා කීට අවස්ථාවක් නැහැ. 10 වෙනි ප්‍රශ්නය ගෝනුස්ස හැකරැල්ල කැරපොත්ත ඉස්ස සහ පත්තා එකිනෙකාගෙන් වෙන් කර ගැනීම සඳහා ප්‍රායෝගික පන්තියේදී දෙබෙදුම් සුචියක් සෑදීමේදී අවම වශයෙන් ප්‍රයෝජනවත් විය හැකි පහත සඳහන් ඒවායින් කුමක්ද කියලා අහන්නේ. මේ සත්තු ටික ගත්තම ඒ ඔක්කොමලා අයිති වෙන්නේ ආත්‍රපෝඩවලට. දැන් දෙබෙදුම් සුචියක් අපි හදද්දී අපි එතනදී පාවිච්චි කරන්න ඕනේ ලක්ෂණ වෙන්නේ සමහර අයට තියෙන ඒවත් සමහර අයට නැති වෙන ලක්ෂණ. ඒතර දැන් මේ හැමෝටම පොදු ලක්ෂණයක් දෙබෙදුම් සුචියක් හදද්දී ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මේ දියලා තියලා තියෙන වගේ පිටසැකිල්ල ගත්තට පස්සේ හැමෝටම මේ ආත්‍රපෝඩවලට තියෙනවා කයිටින් වලින් තද වෙච්ච පිටසැකිල්ල. එතකොට ඒක පාවිච්චි කරන්න බෑ මෙයාලා තව තවත් බෙදන්න. අනිත් හැම ලක්ෂණයක්ම ස්පර්ශක ඇස් පියාපත් පාද ඔය පාද ගණන එහෙම අනුව එහෙමත් මේගොල්ලෝව බෙදලා ගන්න පුළුවන්. එතකොට උත්තර වෙන්නේ 10ට 1. 11 වෙනි ප්‍රශ්නය විෂම පෝෂණය නොදක්වන ගණයක් වන්නේ මොකක්ද කියලා අහන්නේ. විෂම පෝෂී කියන්නේ කාබනික සංයෝගය මගින් කාබන් අවශ්‍යතාවය සපුරා ගන්න අය. එතකොට ප්ලාස්මෝඩියම් ලොරිස් ගත්තම දෙගොල්ලම සත්තු. එතකොට සත්වයව විෂම පෝෂී. ඒක හරි. 3 ගත්තම නයිට්‍රෝසොමොනාස්. නයිට්‍රෝසොමොනාස් කියන්නේ රසායනික ස්වයංපෝෂී කට්ටිය. එතකොට ඒක විෂම පෝෂණය දක්වන්නේ නැහැ. නයිට්‍රෝසොමොනාස් කියන බැක්ටීරියාව. 4 ප්ලුරෝටස් කියන්නේ දිලීරයක්. ඒකත් විෂම පෝෂී. 5 ගැන නම් ඔයාලට සිලබස් එකේ නෑ. උනට අපි නයිට්‍රෝසොමොනාස් විෂම පෝෂී නොවෙනවා කියන පොයින්ට් එක දන්න හින්දා 11ට උත්තරේ 3 විතර ගන්න පුළුවන්. 12 ඒකත් මේ සිලබස් එකට අදාළ වෙන්නේ නැහැ සමහර කරුණු හින්දා. 13 වෙනි ප්‍රශ්නය ගමු. ආශ්වාසයේදී පහත සඳහන් ඒවායින් කුමක් සිදු වේද කියලා අහන්නේ. එක කියනවා බාහිර අන්තර් පර්ශුක පේශී ලිහිල් වීම. ලිහිල් වීමක් නෙමෙයි ආශ්වාසයේදී සිද්ධ වෙන්නේ. බාහිර අන්තර් පර්ශුක පේශී සංකෝචනය වීම. 2 මහා ප්‍රාචීර්ය ඉහිල් වීම නෙමෙයි ත්‍රිවිධ සංකෝචනය වීම තමයි සිද්ධ වෙන්නේ. මොකද ආශ්වාසය කියන්නේ සක්‍රීය ක්‍රියාවක්. 3 උරතලයට ඉදිරියට චලනය වීම. මේක ආශ්වාසයේදී සිද්ධ වෙනවා. ඉදිරියට වගේම ඉස්සරහටත් උරතලය චලනය වෙනවා. 4 ප්ලූරා කුහරයේ පීඩනය වැඩි වීම. දැන් අපි කිව්වා සංකෝචනය වෙනවා කියලා. සංකෝචනය වෙද්දී වොලියුම් එක වැඩි වෙන හින්දා පීඩනය අඩු වෙනවා. වැඩි වීම නෙමෙයි. 5 ගර්ත තුළට අන්තර්සෛලීය තරලය ගලා එම අන්තර්සෛලීය තරලය නෙමෙයි ගර්ත තුළට ගලා එන්නේ ශ්වසනය කරපු වාතය. එතකොට 13ට උත්තරේ අංක 3. 14 ශාකවල උත්ස්වේදන ශීඝ්‍රතාවට අවම වශයෙන් බලපාන්නේ පාත සඳහන් කුමන සාධකද? අවම වශයෙන් බලපාන එක අහන්නේ. එක කියනවා ආර්ද්‍රතාවය කියලා. අපි දන්නවා ආර්ද්‍රතාවය වැඩි වුණාට පස්සේ මේ ශාකයයි වායුගෝලයයි අතර තියෙන ජල විභව අනුක්‍රමණය අඩු වෙනවා. ඒතර උත්ස්වේදනය වෙන්න අමාරුයි. එතකොට ඒක බලපෑමක් තියෙනවා උත්ස්වේදනයට ආර්ද්‍රතාවය කියන එක. 2 සුළඟ වැඩි වෙද්දී ජල වාෂ්ප විදිහට ජලය ගලා යාම වැඩි. ඒතර උත්ස්වේදනය වැඩි. 3 ගත්තම ශාක සඳහා පස්සේ ඇති ජල ප්‍රමාණය
පසේ ජල ප්‍රමාණය වැඩි වුණාම ශාක වලින් ගොඩක් ජලය අවශෝෂණය කරනවා. ඒතර උත්සේදශීලතාවත් වැඩි වෙනවා. ආලෝකය ගත්තම ආලෝකය තියෙන වෙලාවට තමයි පූටිකාව විවෘත වෙලා තියෙන්නේ. එතකොට උත්සේදනය වැඩි. පස්සේ වයනය කියන එකේ බලපෑමක් නැහැ උත්සේදනය කියන එකට. මොකද වයනය කියන්නේ මේ පස වැලිද ලොම් සහිතද අන්න ඒ වගේ ටෙක්ස්චර් එක කියන එක තමයි වයනය වෙන්නේ. ඒකට ශීඝ්‍රතාවයේ බලපෑමක් නැහැ. එතකොට උත්තරේ වෙන්න ඕනේ 5 14ට. පාලස්වෙනි ප්‍රශ්නය පීඩම ප්‍රවාහ කල්පිතයට අනුව ෆ්ලෝයම පරිවහනය පිළිබඳ පාත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? එක කියනවා පරිවර්තක සෛල මගින් සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ පෙනේර නල තුළට සුක්‍රෝසාවය කරනු ලැබේ. මේ ප්‍රකාශය වැරදි. මොකද මේ පරිවර්තක සෛල මගින් පෙනේර නල ඔස්සේ සුක්‍රෝසාවය කරනු ලබන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ නෙමෙයි. මේක සිද්ධ වෙන්නේ සක්‍රීය ක්‍රියාවලියක් විදිහට. මේකට අපි කියන්නේ බැර කිරීම කියලා. ඒක සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ නෙමෙයි. සක්‍රීය ක්‍රියාවලියක් නිසා. ඒක හිඳින්දා වැරදි. 2. පෙනේර නලය තුල පීඩනය උපරිම වන්නේ අපායනයේදී. ඒක වැරදි. පීඩනය උපරිම වෙන්නේ අපායනයේදී නෙමෙයි ප්‍රභවයේදී. 3. ප්‍රභවයේ සිට අපායනය දක්වා ස්කන්ධ ප්‍රවාහය සිදුවන්නේ පීඩන විභව අනුක්‍රමණයක් ඔස්සේය. මේක හරි. එතකොට ඒක තමයි උත්තරය වෙන්න ඕනේ 3 වෙනි ප්‍රකාශය. 4. ෆ්ලෝයම පරිවහනය නිෂ්ක්‍රීය ක්‍රියාවලියකි. මේ ප්‍රකාශය වැරදි. මොකද මෙතනදී ෆ්ලෝයම පරිවහනය කියලා කියන්නේ සමස්ත ක්‍රියාවලිය. එතකොට සමස්ත ෆ්ලෝයම ක්‍රියාවලිය නිෂ්ක්‍රීය නෑ. ඒ සක්‍රීය ක්‍රියාවලියක්. දැන් බැර කිරීම එහෙම සක්‍රීය ක්‍රියාවලියක් නේ ෆ්ලෝයම් පරිවහනයේදී. ඒක නිසා ෆුල් එක නිෂ්ක්‍රීයයි කියලා ගන්න බෑ. 5 වෙනි ප්‍රකාශය ෆ්ලෝයම බැර කිරීම නිසා පෙනේර නල තුල ජල විභවය වැඩි වේ. දැන් ෆ්ලෝයම බැර කරාට පස්සේ සිනිසන්ද්‍රණය වැඩි වෙනවනේ. එතකොට ජල විභවය වැඩි වෙනව නෙමෙයි ජල විභවය අඩු වෙනවා. 16 වෙනි ප්‍රශ්නේ ඔයාලට සිලබස් එකට නැති කරුණු තියෙන හින්දා ඒක ස්කිප් කරන්න. 17 වෙනි ප්‍රශ්නය සත්වයන්ගේ රුධිර සංසරණ පද්ධති පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. එක කියනවා නෙමටෝඩාවන්ට සහ එකයිඩොඩමාන්ටාවන්ට රුධිර සංසරණ පද්ධති නැත කියලා. මෙහෙම නැත කියන්නම බෑ. මොකද දැන් එකයිනොඩමාටා එහෙම ගත්තට පස්සේ යාළගේ රුධිර සංසරණ පද්ධතිය විකරණය වෙලා තියෙනවා ජලවාහිනී පද්ධතියට. එයාලට හෘදයක් එහෙම නැහැ. නොමැත නෙමෙයි මෙතන විකරණය වී ඇත කියලා තියෙනවා නම් තමයි වඩාත්ම නිවැරදි වෙන්නේ. දෙවැනි ප්‍රකාශයේ තියෙන කෘමීන්ට සහ පටිපණුවන්ට විවෘත රුධිර සංසරණ පද්ධතිය ඇත. කෘමීන්ට නම් විවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා. හැබැයි පටිපණුවන්ට රුධිර සංසරණ පද්ධතියක් නැහැ. තුන්වෙනි ප්‍රකාශය ඇනලිඩාවන්ට සහ මත්ස්‍යයන්ට සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත. ඉස්සෙල්ලාම රුධිර සංසරණ පද්ධතියක් දක්නට ලැබෙන්නේ ඇනලිඩාගේ. හැබැයි මත්ස්‍යයන්ට සංවෘත රුධිර සංසරණය මෙතනදී සංවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා කියන එක තමයි වැරදි වෙන්නේ. 4 ක්ලෝරෝෆ්ලෝරින් ක්‍රස්ටේෂියාවන්ගේ ශ්වසන වර්ණකයක් ලෙස ක්‍රියා කරයි. ක්‍රස්ටේෂියාවන්ගේ නෙමෙයි ක්ලෝරෝෆ්ලෝරින් ශ්වසන වර්ණකයේ විදිහට ක්‍රියා කරන්නේ ඇනලිඩාගේ. 5 කර්ණික කෝෂික AV ගැටේ මිනිස්සද්දේ ගතිකරය ලෙස ක්‍රියා කරයි. මිනිස්සද්දේ ගතිකරය ලෙස ක්‍රියා කරන්නේ SA ගැටය. 18 වෙනි ප්‍රශ්නයත්
අපිට සිලබස් එකේ නැති සමහර පොයින්ට්ස් තියෙන හින්දා ස්කිප් කරන්න. 19 වෙනි ප්‍රශ්නය නියුරෝන වල කායික විද්‍යාව පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න. එක කියනවා අක්‍රීය පටල විභව පවත්වා ගැනීම සඳහා සෝඩියම් පොටෑසියම් පොම්පය අත්‍යවශ්‍යයි කියලා. අක්‍රීය පටල විභව පවත්වා ගන්න සාධක 3ක් බලපානවා. ඒ තමයි පටල දෙපැත්තේ අයන ව්‍යාප්තියේ වෙනස, අයන වර්ග වලට ඇති වර්ණීය පාරගම්‍යතාවය, අනිත් එක තමයි සෝඩියම් පොටෑසියම් පම්ප් එක. එතකොට පළවෙනි ප්‍රකාශය නිවැරදි. 2 අක්‍රීය පටල විභවය ඍණ 70 මිලිවෝල්ට් පමණ වේ. මේක අක්‍රීය පටල විභවය ඍණ 60 මිලිවෝල්ට් සිට ඍණ 80 මිලිවෝල්ට් දක්වා කියලා ගන්න පුළුවන්. එතකොට මධ්‍යනයක් විදිහට ඍණ 70 මිලිවෝල්ට් කියන එක හරය. 3 වෙනි ප්‍රකාශය ක්‍රියා විභවයක් පවතින කාලය මිලි සෙකන්ඩ්ස් 2ක් පමණ වේ. මේ ප්‍රකාශයත් නිවැරදි. මේ ක්‍රියා විභවයක් පවතින කාලයම තමයි අනස්සව කාලයට සමාන වෙන්නේ. අතර මයලීනි භූත අක්ෂණයක ක්‍රියා විභවය ඇතිවන්නේ රැන්වියර් ගැටවල පමණි. මේ ප්‍රකාශයත් හරි. 5 ක්‍රියා විභවයේ ප්‍රතිද්‍රවණ කලාවේදී K+ අතුරට ගැලීම වේ. මේ ප්‍රකාශය වැරදි. මොකද K+ අතුරට ගැලීම නෙමෙයි, K+ එළියට ගලන එක තමයි සිද්ධ වෙන්නේ. අතුරට ගලන්නේ සෝඩියම් ප්ලස්. 20 වෙනි ප්‍රශ්නය මිනිස් කැල්සිටෝනින් හෝමෝනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි වන්නේ කුමක්ද කියලා අහන්නේ. 1. තයිරොයිඩ් ග්‍රන්ථියේ සයනිකා සෛල මගින් ස්‍රාවය කරයි. සයනිකා සෛල නෙමෙයි, පැරාසයනිකා සෛල මගින් තමයි කැල්සිටෝනින් හෝමෝනය ස්‍රාවය කරන්නේ. ඒක නිසා ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. මේ කැල්සිටෝනින් හෝමෝනය රුධිර කැල්සියම් මට්ටම අඩු කරනවා. ඒ වගේම අස්ථි තුල කැල්සියම් ගබඩා කිරීම වැඩි කරනවා. වෘක්කාණු තුළ කැල්සියම් ප්‍රතිශෝෂණය කිරීම නිෂේධනය කරනවා. ඒ වගේම මේකේ බලපෑම් පැරාතයිරොයිඩ් හෝමෝනයේ බලපෑම් වලට ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා අනිත් ප්‍රකාශ හතරම හරි. 21 වෙනි ප්‍රශ්නය මිනිස් හෝමෝන පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. කොලෙසිස්ටෝකයිනින් අග්න්‍යාශය සහ අක්මාව යන දෙකම මත ක්‍රියා කරයි. මේ ප්‍රකාශය වැරදි. මොකද කොලෙසිස්ටෝකයිනින් ක්‍රියා කරන්නේ පිත්තාශය මතයි අග්න්‍යාශය මතයි. ඒක අක්මාව මත ක්‍රියා කරන්නේ නැහැ. දෙවෙනි ප්‍රකාශය B වසා සෛලවල විකසනය කෙරෙහි තයිමස බලපායි. B වසා සෛල විකසනය කෙරෙහි නෙමෙයි තයිමසේ බලපාන්නේ T වසා සෛල කෙරෙහි. එතකොට දෙවෙනි ප්‍රකාශයත් වැරදි. 3. ග්ලූකෝජන් ස්‍රාවය කරනු ලබන්නේ ලැංගහෑන් දීපිකාවල බීටා සෙල් මගිනි. දැන් ග්ලූකෝජන් ස්‍රාවය කරනු ලබන්නේ ඇල්ෆා සෛල මගින්. බීටා සෛල ස්‍රාවය කරන්නේ ඉන්සියුලින්. එතකොට මේ ප්‍රකාශයත් වැරදි. 4 වෙනි ප්‍රකාශය වෘක්කාණුවේදී සෝඩියම් අයන සහ පොටෑසියම් අයන ප්‍රතිශෝෂණය වීම ඇල්ඩෝස්ටෙරෝන් මගින් උත්තේජනය වේ. මේ ඇල්ඩෝස්ටෙරෝන් කරන්නේ සෝඩියම් අයන ප්‍රතිශෝෂණයයි පොටෑසියම් අයන බහිස්රාවයයි. ඒක සෝඩියම් විතරයි ප්‍රතිශෝෂණය කරන්නේ, පොටෑසියම් අයන් වලට අදාළ වෙන්නේ බහිස්රාවය. එතකොට ඒ ප්‍රකාශයත් වැරදි. 5. වෘක්ක නාලිකාවල විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රාහක ප්‍රණාලය මත ADH ක්‍රියා කරයි. මේ ප්‍රකාශය හරි. මොකද ජල හිඟතාවයක් ඇති වුණාට පස්සේ ADH වෘක්ක නාලිකාව විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රාහක ප්‍රණාලය මත ක්‍රියා කරනවා. 22 වෙනි ප්‍රශ්නය බහිස්රාවය පිළිබඳ 22 වෙනි ප්‍රශ්නය බහිස්රාවය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි වන්නේ කුමක්ද?
එක සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා බහිස්රාවය අත්‍යවශ්‍යය. ඔව් සමස්ථිතිය පවත්වා ගන්න බහිස්රාවය අත්‍යවශ්‍යයි. මොකද මේ බහිස්රාවයේ හින්දා තමයි අපේ ඇඟේ නිපද වෙන අහිතකර ද්‍රව්‍ය එක් රැස් වෙන එක නවත්තලා ඒක දේහයෙන් අයින් කරන්නේ. එහෙම ඒවා එක් රැස් වුණොත් වෙන්නේ pH අගය අපේ ඇඟ ඇතුලේ වෙනස් වෙනවා. එතකොට නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගන්න බෑ. එතකොට සමස්ථිතිය පවත්වා ගන්නත් බෑ. දෙක බහිස්රාවය යනු දේහයෙන් නයිට්‍රජනීය අපද්‍රව්‍ය ඉවත් කිරීමය. බහිස්රාවය කියලා කියන්නේ මේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය ඉවත් කිරීම විතරක් නෙමෙයි. පරිවෘත්තීය ක්‍රියාවලිය වලදී හැදෙන සියලුම අපද්‍රව්‍ය අයින් කරන එක. එතකොට ඒක තමයි වැරදි ප්‍රකාශය. නයිට්‍රජනීය කියන වචනේ තියෙන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොකද අපද්‍රව්‍ය ගත්තම නයිට්‍රජනීයම වෙන්න අවශ්‍ය නැහැ. පරිවෘත්තීය ක්‍රියාවලියදී හැදෙන ඕනම අපද්‍රව්‍ය. තුන්වෙනි ප්‍රකාශය මිනිස්සුන්ගේ පිත්ත වර්ණක වෘක්ක සහ ආහාර මාර්ගය මගින් බහිස්රාවය කෙරේ. මේ පිත්ත වර්ණක කියන්නේ රතුරු ඉදුරාණු බිඳ වැටීමේදී නිපද වෙන දෙයක්. ඒක වෘක්ක සහ ආහාර මාර්ගය මගින් බහිස්රාවය කෙරෙනවා. 4 වෘක්කිකා ඇනලිඩාවන්ගේ හා මොලස්කාවන්ගේ බහිස්රාවී ව්‍යුහයයි. ඒ ප්‍රකාශයත් හරි. ඇනලිඩාවන්ටයි මොලස්කාවන්ටයි තියෙන වෘක්ක නෙමෙයි වෘක්කිකා. 5 වෙනි ප්‍රකාශය ක්ෂීරපායන්ගේ නයිට්‍රජනීය බහිස්රාවයේ ප්‍රථම ඵලය ඇමෝනියාවේ. ඒ ප්‍රකාශයත් නිවැරදි. 23 මිනිස් කශේරුකා පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි එක අක්ෂ කශේරුකාවේ දේහයේ උත්තර ප්‍රසරයක් ඇත. මේ ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක්. මොකද අක්ෂ කශේරුකාට ඉහළින් තියෙනවා ඇට්ලස්. ඒතර ඇට්ලස් එක්ක කනෙක්ට් වෙන්න අක්ෂ කශේරුකාවට උත්තර ප්‍රසරයක් තියෙනවා. දෙවෙනි ප්‍රකාශය ඇට්ලස් කශේරුකාවේ ආකෘතික කණ්ඨක ප්‍රසරයක් ඇත. දෙවෙනි ප්‍රකාශය ඇට්ලස් කශේරුකාවේ ආකෘතික කණ්ඨක ප්‍රසරයක් ඇත. මේ ප්‍රකාශය වැරදි. මොකද ඇට්ලස් කශේරුකාවේ කිසිම විදිහේ කණ්ඨක ප්‍රසරයක් නැහැ. 3 ත්‍රිකාස්තිය තැනී ඇත්තේ කශේරුකා 6කිනි. වැරදි. ත්‍රිකාස්තිය හැදිලා තියෙන්නේ කශේරුකා 5කින්. 4 වෙනි ප්‍රකාශය උරස් කශේරුකාවේ ද්විබින්න කණ්ඨක ප්‍රසරයක් ඇත. මේකත් වැරදි. ද්විබින්න කණ්ඨක ප්‍රසරයක් තියෙන්නේ ගෛරික කශේරුකාව. 5 විශාලම කශේරුකා ජිද්‍රය ඇත්තේ කටි කශේරුකාවලය. විශාලම කශේරුකා ජිද්‍රය තියෙන්නේ ගෛරික කශේරුකාවල. එතකොට නිවැරදි ප්‍රකාශය වෙන්නේ 23 1. 24 ඔසප් චක්‍රය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි ප්‍රකාශය චක්‍රයේදී ප්‍රොජෙස්ටරෝන් මට්ටම උච්ච වෙනුවේ ඔසප් වීමට දින 2-3කට පෙරය. ප්‍රොජෙස්ටරෝන් මට්ටම උච්ච වෙන්නේ නැහැ ඔසප් වෙන්න කලින්. ඔසප් වීමට කලින් උච්චතම අවස්ථාවකට එන්නේ LH කියන හෝමෝන් එක. ඔසප් වෙන්න එක ලඟ වුණාම ප්‍රොජෙස්ටරෝන්ට වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ යන්නේ. දෙවෙනි ප්‍රකාශය එය ආරම්භ කෙරෙන්නේ පිටියුටරි හෝමෝන වගේනි. පිටියුටරි හෝමෝන වලින් නෙමෙයි ආරම්භ කරන්නේ හයිපොතැලමස් වලින් ස්‍රාවය කරනු ලබන GnRH තමයි මේ ඔසප් චක්‍රය ආරම්භ කරන්නේ. ඒ GnRH పూర్ව පිටියුටරිය මත ක්‍රියා කරලා තමයි FSH-LH කියන පිටියුටරි හෝමෝන නිපදවන්නේ. තුන්වෙනි ප්‍රකාශය චක්‍රයේදී උච්ච FSH මට්ටම උච්ච LH මට්ටමට වඩා වැඩිය. නැහැ. FSH මට්ටම LH මට්ටම තරම් කවදාවත් වැඩි වෙන්නේ නැහැ. LH තමයි අර එකවරම උඩ යන එක වෙන්නේ. FSH එහෙම LH ට වඩා වැඩි වෙන්නේ නැහැ. 4 වෙනි ප්‍රකාශන ප්‍රගුණන අවධිය සහ
ශ්‍රාවී අවධිය එකම දිගකින් යුක්තය. මේ ප්‍රකාශයත් වැරදි. මොකද ප්‍රගුණන අවධිය සාමාන්‍යයෙන් දවස් 10ක් විතර තියෙන්නේ. ශ්‍රාවී අවධිය ගත්තම ඒක දවස් 14ක් විතර තියෙනවා. එතකොට දිගම අවධිය වෙන්නේ ශ්‍රාවී අවධිය. දෙකම එකම දිගකින් යුක්ත වෙන්නේ නැහැ. පස්වෙනි ප්‍රකාශය ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් වල අනවරත අඩුවීම නිසා ඔසප් වීම සිදුවේ. මේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්. උත්තර 24ට උත්තර 5. 25 වෙනි ප්‍රශ්නය මානව ෆැලෝපිය නාලය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි වන්නේ කුමක්ද? 1. එය විදුර කෙළවරේ පුනීලයක් වැනි විවරයක් සහිත ප්‍රණාලයකි. ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්. මොකද ගර්භාෂයට මේ ෆැලෝපිය නාලය අවිදුර කෙළවරෙන් සම්බන්ධ වෙනවා. ඒතර විදුර කෙළවර ගත්තම ඒක පුනීලයක් වගේ විවර සහිත ප්‍රණාලයක්. දෙවැනි ප්‍රකාශය එහි කුහරය පක්ෂමදර අපිච්ඡදයකින් ආස්තරණය වේ. මේ ප්‍රකාශයත් හරි. තුන්වෙනි ප්‍රකාශය ඒ ඩිම්බය ඩිම්බ කෝෂයේ සිට ගර්භාෂය දක්වා ප්‍රචාලනය කරයි. මේ ප්‍රකාශයත් හරි. මේ ඩිම්බේ ඩිම්බ කෝෂයේ ඉඳන් ගර්භාෂයට ප්‍රචාලනය කරන්නේ ෆැලෝපියන් නාලයේ තියෙන පක්ෂම සැලීම නිසා. හතරවෙනි ප්‍රකාශය එහි ශ්‍රාවයන් ඩිම්බය හා ශුක්‍රාණු යන දෙකම පෝෂණය කරනවා. මේකත් නිවැරදි ප්‍රකාශයක්. පස්වෙනි ප්‍රකාශය සංසේචනයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ එහි පහළ 3/1 ප්‍රදේශය. මේක වැරදි. මොකද පහළ 3/1 ප්‍රදේශයේදී නෙමෙයි සංසේචනයේ සිද්ධ වෙන්නේ ඉහළ 3/1 ප්‍රදේශය. එතකොට 25ට උත්තරේ 5. 26 වෙනි ප්‍රශ්නය මිනිස් අභිවෘෂණය පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න. එය අතිශයින් දංගර ගැසුණු නාලයකි. මේ ප්‍රකාශය හරි. 2 ඒ වෘෂණයට හා ශුක්‍රනාලයට සම්බන්ධ වේ. ඔව් මේ අභිවෘෂණය වෘෂණයටයි ශුක්‍රනාලයටයි දෙකටම සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. 3 ඒ විසර්ජනයට පෙර ශුක්‍රාණු ගබඩා කරයි. ඔව් අපි වෘෂණය විසින් ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරලා තියෙනවා විසර්ජනය කරන්න කලින්. ඒකත් හරි. 4 වෙනි ප්‍රකාශය ඒ තුරදී ශුක්‍රාණු සංසේචන හැකියාව ලබා ගනී. ඔව් ශුක්‍රාණු తాවකාලිකව අපිවෘෂණයේ ගබඩා කරලා තියෙද්දි තමයි ඒක වර්ධනය වෙලා සංසේචන හැකියාව ලබා ගන්න. 5 වෙනි ප්‍රකාශය ශුක්‍රාණු වල අධිසක්‍රීයකරණය සිදුවන්නේ ඒ තුලදී. මේක වැරදි ප්‍රකාශනයක්. මොකද ශුක්‍රාණු අධිසක්‍රීයකරණය එහෙම නැත්නම් වේගයෙන් පීනන්න පටන් ගන්නෙ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ඇතුළේදී. ඒ අර ඩිම්බයෙන් නිකුත් කරන රසායනික අර ඇට්‍රැක්ෂන්ස් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අධිසක්‍රීය. 27 වෙනි ප්‍රශ්නේ බලමු. මිනිසාගේ භ්‍රූණයේ විකසනය සහ ලදරුවාගේ වර්ධනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතර නිවැරදි වන්නේ කුමක්ද? පළවෙනි ප්‍රකාශය ගර්භණී භාවයේ 3 වෙනි මාසයේ අවසන් වන විට භ්‍රූණයේ හෘද ස්පන්දනය හඳුනාගත හැකියි කියලා කියනවා. 27ට උත්තරය වෙන්නේ පළවෙනි ප්‍රකාශය තමයි. මොකද ඒක තමයි නිවැරදි ප්‍රකාශය වෙන්නේ. අනිත් ප්‍රකාශය අපේ සිලබස් එකට අයිති වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඒක ගැන කතා නොකරමු මේ පාර්ට්ස් ටික. ඒතර 24 උත්තරය 1. 28 සමහර මල් දිවා කාලයේදී පිපීම සහ රාත්‍රී කාලයේදී හැකිලිම මේ මොන චලනයකට නිදසුනක්ද කියලා කියනවා. මේක කෙලින්ම තියරි ප්‍රශ්නයක්. 28ට උත්තරය වෙන්න ඕනේ
අංක 3 නිද්‍රාසන්නමන චලනයකට නිදසුනකි. 29 ගත්තම එක out of syllabus. 30ත් out of syllabus. 31 වෙනි ප්‍රශ්න බලමු. සීමා එන්ඩෝනියුක්ලියේස් එන්සයිමට හැකියාව ඇත්තේ එක අහඹු ලෙස DNA කැපීම. ඒක පොඩ්ඩක් තියන්න. දෙවැනි ප්‍රකාශය කියනවා ප්‍රෝටීන සංශ්ලේෂණය සීමා කිරීමට. ඒක ගන්න බෑ කියලා අපි කොහොමද දන්නවා? ඒක වැරදි ප්‍රකාශයක්. 3 කියන විශිෂ්ට භස්ම අනුක්‍රමණයකදී DNA කැපීමටද ඒකත් පොඩ්ඩක් තියලා තියන්න. 4 කියනවා වර්ධනය වන න්‍යෂ්ටික අම්ල දාමයකට නියුක්ලියෝටයිඩ් එකතු කිරීමට ඒක කරන්නේ පොලිමරේස් එන්සයිම් එක. 5 DNA අනුසම්බන්ධ කිරීම ඒක කරන්නේ ලයිගේස්. එතකොට අපිට උත්තර ඉතුරු වෙන්නේ 1ද 3ද කියන එක තමයි වෙන්නේ. හම්බු ලෙස කපන එකද කරන්නේ නැත්නම් විශිෂ්ට භෂ්ට අනුක්‍රමණයකදී DNA කපන එකද සීමා එන්ඩෝනියුක්ලියස් කරන්නේ. හොඳට මතක තියාගන්න හැම වෙලෙම සීමා එන්ඩෝනියුක්ලියස් කරන්නේ විශිෂ්ට භෂ්ම අනුක්‍රමණයකදී DNA කැපීම. එතකොට 30කට උත්තරය අංක 3. 32 යම් ලක්ෂණයක් සඳහා එක් ආකාරයක ඇලීල පමණක් ඇති ප්‍රවේණිදාංශයේ එම ලක්ෂණය සඳහා කියන ටර්ම් එක තමයි අහන්නේ. අපි ඇලීල ගත්තොත් අපි හිතමු පාටක් දම් පාට මලක් කියලා. එතකොට කැපිටල් P කියන එක ප්‍රමුඛ විදිහට අරගෙන සිම්පල් P කියන එක නිලීන විදිහට ගත්තොත් අපි හිතමු ඒකේ නිලීන එක තමයි සුදු පාට කියලා. එතකොට කැපිටල් P තියෙන්න පුළුවන්. ප්‍රමුඛ සමයුග්මකයි. එතකොට නැත්නම් සිම්පල් P දෙකක්ම තියෙන්න පුළුවන්. එතකොට නිලීන සමයුග්මකයි. නැත්නම් කැපිටල් P එකයි සිම්පල් P එකයි තියෙන්න පුළුවන්. එතකොට ඒක විෂම යුග්මකයි. මෙතනදී අහන්නේ එක් ආකාරයක ඇලීලයක් පමණක් තියෙනකොට මොකද්ද කියලා කියන්නේ කියලා. ඒ තමයි සමයුග්මක. එතකොට 32ට උත්තරය අංක 1. 33 වෙනි ප්‍රශ්නය. මේකත් ටිකක් ට්‍රිකි ප්‍රශ්නයක්. හොඳට තේරුම්ගෙන උත්තර දෙන්න ඕනේ ප්‍රශ්නයක් මේක. අහන්නේ ඌනන විභාජනයේ පරිණාමික වාසිය. මේ පරිණාමික කියන වාසිය කියන එකට අන්ඩර්ලයින් කරලා තියාගන්න ඕනේ. මොකද මෙතන තමයි පැටලෙන තැන. මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ වරදින්න පුළුවන්. හොඳින්ම පැහැදිලි කරනුවේ පහත කුමන ප්‍රකාශය මගින්ද? පළවෙනි එක කියනවා ලිංගික ප්‍රජනනය සඳහා ඌනන විභාජනය අවශ්‍යයි. ඔව් ඌනන විභාජනයේ වාසියක් තමයි. ඒක හරි. 2 කියනවා පරම්පරාවෙන් පරම්පරාවට නියත වර්ණ දේහ සංඛ්‍යාව පවත්වා ගැනීමට ඌනන විභාජනය දායක වේ. පළවෙනි ප්‍රකාශයේ එක්ස්ප්ලනේෂන් එක තමයි 2 තියෙන්නේ. ඒකත් හරි. 3 පරම්පරාවෙන් පරම්පරාවට ඌනන විභාජනය අනූනන විභාජනය සමග ප්‍රත්‍යාවර්ත වේ. ඔව් ඒකත් හරි. ශාකවල එහෙම මේක දක්නට ලැබෙනවා. 4 කියනවා ඌනන විභාජනය නිසා පරම්පරාවෙන් පරාවට එකම ජාන සම්ප්‍රේෂණය වේ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක එතකොට වැරදි ප්‍රකාශයක්. 5 කියනවා ඌනන විභාජනය නිසා ප්‍රවේණික ප්‍රතිසංයෝජන සිදුවිය හැක. උත්තරේ වෙන්න ඕනේ මේක. මොකද අහන්නේ පරිණාමික වාසිය. පරිණාමය වෙන්න වාසියක් වෙන්නේ ප්‍රවේණික ප්‍රතිසංයෝජනයේ සිදුවීම. එතකොට 33ට අංක 5. 34 වෙනි ප්‍රශ්නය පරිසර පද්ධතියක ආහාර ජාලයක් තියෙනවා. ඒකෙන් තමයි ප්‍රශ්නය අහන්නේ. පළවෙනි ප්‍රකාශය දීලා තියෙනවා. මෙම පරිසර පද්ධතියේ ප්‍රාථමික පරිභෝජනයක් දෙදෙනෙක්ද ද්විතීයික පරිභෝජනයන් තිදෙනෙක්ද සිටී කියලා. ප්‍රාථමික නිෂ්පාදකයා ගත්තොත් මෙතන වෙන්නේ තෘණ. එතකොට ප්‍රාථමික පරිභෝජනයන් කියන්නේ මේ තෘණ මත යැපෙන අය. ඒ තමයි DC. එතකොට දෙන්නෙක් ඉන්නවා ඒක හරි. ද්විතීයික පරිභෝජකයන් කියන්නේ මේ තුන්වෙනි පෝෂණීය මට්ටමේ ඉන්න අය. අපි ගත්තොත් තෘණ C ඇටිකුලා. අන්න එයා ද්විතීයික පරිභෝජකයෙක්. ආයෙත් ගත්තම මේ පාර ගියොත් තෘණ D ගෙම්බා. එයත් ත්‍රිතීයික තුන්වෙනි පෝෂණ මට්ටමේ ද්විතීයික පරිභෝජකයෙක්. අය ගත්තොත් තෘණ DA. එතකොට මෙතන ඉන්නවා දෙන්නෙක් නෙමෙයි ද්විතීයික පරිභෝජකයෝ 3 දෙනෙක්. එතකොට මේ ප්‍රකාශ වැරදි. 2 කියනවා මෙම පරිසර පද්ධතියේ ධිකම ආහාර දාමේ පෝෂී මට්ටම් 4ක්
ඇත කියලා. දිගම එක ගත්තම මෙන්න තෘණ D A B ඇටි කුකුල. ඒතර ඒක තමයි දිගම විදිහ. එතන ඉන්නවා 1 2 3 4 5. පෝෂි මට්ටම් 5ක් තියෙනවා. ඒකින්ද එක වැරදි. තුන්වෙනි එක කියනවා මෙම පරිසර පද්ධතියේදී මූලස්ථාන විශේෂයක් කියලා. මූලස්ථාන විශේෂයක් කියන්නේ මේ විශේෂය අයින් කරොත් මේ පරිසර පද්ධතිය බිඳ වැටෙනවා කියලා. අපි හිතමුකෝ දැන් මේ අයින් කරා කියලා. අයින් කරොත් මේ පරිසර පද්ධතියට ප්‍රශ්නයක් වෙනවද? නෑ නේ ඒගෙන් යැපෙන්නේ B. දැන් B කියන්නේ ඒවා අයින් කරත් B-ට ඛණ්ඩ මේ D ඉන්නවා. එතකොට බිඳ වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න තෘණ වගේ ගත්තම නම් එයා මූලස්ථාන විශේෂය. මොකද තෘණ අයින් කරොත් D සීට් නැහැ. එතකොට අනිත් අයට ඉන්න විදියකුත් නැහැ. 4 කියනවා C ඉවත් වීම නිසා ඇටි කුකුලන්ගේ ගහණය අඩු වේ. ඇටි කුකුල කන එකක් තමයි C වෙන්නේ. හැබැයි C අයින් කරා කියලා ඇටි කුකුලන්ට කෑම කන්න නැතුව ඉන්න වෙන්නේ නැහැ. මොකද B කන්නත් පුළුවන්, ගෙම්බවම කන්නත් පුළුවන්. ඒකින්ද යාළගේ ගහණය අඩු වෙන්න හේතුවක් නෙමෙයි. 5 වෙනි ප්‍රකාශයේ තියෙන්නේ B කටුස්සෙකු විය හැකි අතර C ගොළුබෙල්ලෙකු විය හැක. මෙතන C ගොළුබෙල්ලෙක් වෙන්න පුළුවන්. තෘණ කනවා ගොළුබෙල්ලෝ කනවා ඇටි කුකුල එකත් හරි. B කටුස්සෙක් වෙන්නත් පුළුවන්. තෘණ කන අපි තනකොළ පෙත්තෙක් වගේ දැම්මොත් එයා කටුස්සෝ කනවා. කටුස්සෝම ඇටි කුකුල කනවා. එතකොට 34ට උත්තරේ 5. 35 වෙනි එක මේ සිලබස් එකේ නැහැ. 36 ගත්තොම ආහාර හෝ ආහාර ප්‍රතිපූරක හෝ ලෙස කෙලින්ම භාවිත නොකරන්නේ මෙන් කුමන ශුද්ධ ජීවියද කියලා අහන්නේ. මේ ඔක්කොම දීලා තියෙන දිලීර එක ගත්තම ඇස්පර්ජිලස් කියන්නේ මේ විෂ සහිත දිලීරයක් කියලා මතක තියාගන්න. එතකොට අපි ඒක ආහාර විදිහට හරි ආහාර ප්‍රතිපූරක ලෙස කෙලින්ම භාවිත කරන්නේ නැහැ. මේ අනිත් 2 3 4 5 කියන ඔක්කොම බිම්මල් జాතියේ දිලීර. ඒගොල්ලෝ අපි එතකොට ආහාර විදිහට පාවිච්චි කරනවා. නොවන්නේ ඇස්පර්ජිලස්. 36ට උත්තරය අංක 1. වෙනි ප්‍රශ්නය ජෛව විද්‍යාත්මක අධ්‍යයනය සඳහා ඉතා සුදුසු මෙවලාවක් ලෙස ශුද්ධ දීවීන් තෝරා ගැනීමට හේතුවක් නොවන්නේ කුමන ප්‍රකාශයද කියලා අහන්නේ. පළවෙනි එක සරල ශිල්පීය ක්‍රම භාවිතා කර කුඩා බඳුන්වල ඔවුන් පහසුවෙන් වගා කර හැක. මේක හරි. මේක හේතුවක් ශුද්ධ දීවීන් තෝරා ගැනීමට. 2 ඔවුන්ව ශීඝ්‍ර වර්ධනය වී ප්‍රජනනය කරයි. ඒ ප්‍රකාශයත් හරි. මොකද මේ ශුද්ධ ජීවීන්ගේ ජනන කාලය මේ හරිම අඩුයි. ඒතකොට ඉක්මනින් වර්ධනය වෙනවා. 3 ඔවුන්ගේ ප්‍රජනක ඒකක සෑම විටම සර්වසම වේ. මේ ප්‍රකාශය තමයි වැරදි ප්‍රකාශය වෙන්නේ. එම ප්‍රජනන ඒකක හැම වෙලාවෙම සර්වසම වෙන්නේ නැහැ. 4 පරිවෘත්තීය සැලකුව විට ඔවුන් සියල්ලම මූලික ලෙස සමාන වේ. ඒකත් නිවැරදි. 5 තරමින් කුඩා හේන් ඔවුන්ට පරීක්ෂණාගාරවල අවශ්‍ය වෙන්නේ ඉතා කුඩා ඉඩකි. ඒකත් හේතුවක් ශුද්ධ ජීවීන් තෝරා ගන්න. 37ට උත්තරය අංක 3. 38 මේ ප්‍රශ්නය අපේ සිලබස් එකට නැති පොයින්ට්ස් තියෙන හින්දා ස්කිප් කරන්න. 39 පහත සඳහන් ඒවා අතුරෙන් ප්‍රියෝන සම්බන්ධතාවක් නොදක්වන්නේ කුමක්ද? ප්‍රියෝන සමග සම්බන්ධතාවක් නොදක්වන්නේ කුමක්ද? 1 ඒවා ප්‍රෝටීන වලින් තරණු ආසාදක අංශුවේ ඒක නිවැරදි ප්‍රකාශයක්. 2 න්‍යෂ්ටික අම්ල නොමැතිව ඒවාට පැවතීමට සහ බහුගුණනය වීමට පුළුවන්. ඔව් අපි දන්නවා ප්‍රියෝන ගත්තම ඒකේ තියෙන ප්‍රෝටීන් විතරයි. DNA RNA වගේ න්‍යෂ්ටික අම්ලත් නැහැ. 3 ප්‍රෝටීන ආවරණ මගින් ඒවට ලාක්ෂණික සමමිතියක් ලබා දේ. මේ කතා කරන්නේ වෛරස් ගැන. වෛරස් වලට තියෙනවා ප්‍රෝටීන ආවරණයක් කැප්සිඩ් කියලා. ඒකේ ලාක්ෂණික සමමිතියක් තියෙනවා. ඒක ප්‍රියෝන වලට අදාළ වෙන්නේ නැහැ. ඒකට ඒක තමයි උත්තරේ. 4 ආසාදිත රුධිර පාරවියලනය මගින් ඒවා සම්ප්‍රේෂණය වීමට පුළුවන්. ඒ ප්‍රකාශයත් හරි. 5 ඒවායේ ප්‍රෝටීන කේතනය කරන ශීරපාය ජාන ආධාරයෙන් ඒවා බහුගණනය වේ.
ඒකත් නිවැරදි ප්‍රකාශයක්. 40 වෙනි ප්‍රශ්නය. ශුද්ධ ජීවීන් ව්‍යාධි ජනිතතාවය හා සම්බන්ධ නොවන්නේ පහත ඒවායින් කුමක්ද? 1. දාරක සෛල ආක්‍රමණය කිරීමට ඇති හැකියාව. මේක ව්‍යාධි ජනකතාවයත් සමග සම්බන්ධ වෙනවා. මොකද මේ ශුද්ධ ජීවීන් ෆොස්ෆොලයිපේස්, ලෙසිතයිනේස්, හයිලුරිනේස් වගේ එන්සයිම් හදලා ව්‍යාධි ජනිතකතාවය වැඩි කරගන්නවා. 2. දාරක දේහය තුල ජීවත් වීමට ඇති හැකියාව. ඒකත් ශුද්ධ ජීවීන්ට තියෙනවා. 3. RNA පොලිමරේස් ඉපදවීමට ඇති හැකියාව. ශුද්ධ ජීවීන්ට RNA පොලිමරේස් නිපදවීමට තියෙන හැකියාව ව්‍යාධි ජනකතාවයට සම්බන්ධයක් දක්වන්නේ නැහැ. ඒක තියෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණයට තමයි ඒකෙත් සම්බන්ධතාවය තියෙන්නේ. 4. දූලක නිපදවීමට ඇති හැකියාව. ඒකත් නිවැරදි ප්‍රකාශයක්. 5. දාරකයාගේ සාමාන්‍ය කෘත්‍යයන්ට බාධා කිරීමට ඇති හැකියාව. ඒකත් ශුද්ධ ජීවීන්ගේ ව්‍යාධි ජනකතාවයත් එක්ක සම්බන්ධයි. එතකොට 40ට උත්තරය අංක 3. 41. බීජ රහිත සනාල පටක දරන පුෂ්ම නොදරන ශාක දැකිය හැකි පහත සඳහන් කුමන වංශවලද කියලා තමයි අහන්නේ. ඒ ගත්තම අපිට බීජ රහිත කියන එක ඉස්සෙල්ලාම කන්සිඩර් කරොත් මේ කොනිෆරෝෆයිටා, සයිකඩෝෆයිටා, ඊට පස්සේ බ්‍රයෝෆයිටා මේ නෑ කොනිෆරෝෆයිටයි සයිකඩෝෆයිටයි අයින් කරන්න පුළුවන් මේගොල්ලෝ විවෘත බීජක ශාක. ඒගොල්ලොන්ට බීජ තියෙන හින්දා. ඒතර සනාල පාටක දරන හින්දා බ්‍රයෝෆයිටා අයින් කරන්න පුළුවන්. මොකද බ්‍රයෝෆයිටට සනාල පාටක නැහැ. ඒතර ඉතිරි වෙන්නේ AB. AB ගත්තම පුෂ්ප නොදරන ශාක වෙනවා. සනාල පටකත් දරනවා බීජ රහිතයි. ඒකෙ හින්දා AB උත්තරය අංක 3. 42. අස්තිමය සැකිල්ලක් නොමැති සත්වයන් අන්තර්ගත වන්නේ පහත ඒවායින් කුමන කාණ්ඩවලද? අපි කෝඩේටා ගත්තම කෝඩේටා වල අස්ති නොමැති සත්වයන් ඉන්නවා. අපිට එකවරම හිතෙන්න පුළුවන් කෝඩේටා කියන්නේ අස්ති සැකිල්ලක් තියෙන සත්වයන් විතරයි ඉන්නේ කියලා. එහෙම නෑ. උදාහරණයක් විදිහට කොන්රික්තියස්ලා ගත්තම එයාලට අස්ති සැකිල්ලක් නැහැ. ආවේස්ලට කොහොමත් අස්ති සැකිල්ලක් නැහැ. නෙමටෝඩට තියෙන්නේ ද්‍රවස්තීය සැකිල්ලක්. ආත්‍රපෝඩා වලට තියෙන්නේ කයිටින් වලින් හැදිච්ච මේ සැකිල්ලක්. අස්තිමේ සැකිල්ලක් නෙමෙයි. ඊ මැමේලියා ගත්තම හැමෝම මැමේලියාවන්ට අස්තිමේ සැකිල්ලක් තියෙනවා. ඒකට නොමැති අය තමයි අහන්නේ. නොමැති වෙන්නේ කෝඩේටයි, නෙමටෝඩයි, ආත්‍රපෝඩයි. ආවේස්ට මැමේලියාට හැම අස්තිමේ සැකිල්ලම තියෙනවා. ඒතර උත්තරය අංක 2. 43. නිරෝගී වැඩිහිටි සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර ග්ලූකෝස් මට්ටම කෙරෙහි බලපාන්නේ පහත ඒවායින් කුමන ඒවාද? එතකොට අපි කලිනුත් මේක ගැන කතා කරා රුධිර ග්ලූකෝස් මට්ටම කෙරෙහි බලපාන හෝමෝන ගැන. ඒ තමයි ඉන්සියුලින්, ග්ලූකෝජන්, තයිරොක්සින්, කෝටිසෝල්. එතකොට වර්ධක හෝමෝන වගේ හෝමෝන. එතකොට මේ හෝමෝන වලට සම්බන්ධතාවයක් තියෙන ග්‍රන්ථීන් තමයි දැන් අපි මෙතනදී තෝරන්න ඕනේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ගත්තම එයා තයිරොක්සින් හදනවා. ඒකින්ද ඒ හරි. හයිපොතැලමස් තමයි වර්ධක හෝමෝනේ හදන්නේ. ඒකත් හරි. C ගත්තම් පැරාතයිරොයිඩ් පයිරොයිඩ් ගයිත්තේ ඒ හෝමෝන කිසිම එකක් හදන්නේ අපි කතා කරපු ඒවා. ඒක වැරදි. D ග්ලූකෝජන් බලපානවා රුධිර ග්ලූකෝස් මට්ටම කෙරෙහි. එතනදී තියෙන්නේ හෝමෝන් එක. ඇල්ඩෝස්ටරෝන් ගත්තම ඇල්ඩෝස්ටරෝන්ගේ බලපෑමක් නැහැ රුධිර ග්ලූකෝස් මට්ටමට. එතකොට 43ට එන්නේ ABD. 44. නිරෝගී වැඩිහිටි සාමාන්‍ය පුද්ගලයෙකුගේ මුත්‍රා සාම්පලයක අඩංගු හැක්කේ පහත ඒවායින් කුමක්ද? H+ අයන අනිවාර්යෙන් තියෙනවා සාමාන්‍ය කෙනෙක්ගේ නිරෝගී කෙනෙක්ගේ තියෙන්න පුළුවන්.
B ගත්තම ඇමයිනෝ අම්ල නිරෝගී වැඩිහිටි කෙනෙක්ගේ තියෙන්න බෑ. එතකොට දැන් ඇමයිනෝ අම්ල ග්ලූකෝස් වගේ ඒවා 100%ක්ම වර්ණීය ප්‍රතිශෝෂණය වෙලා තියෙන්නේ නිරෝගී නම් යා. ඇමයිනෝ අම්ල තියෙනවා නම් ඒක ප්‍රශ්නයක්. C ක්‍රියේටිනයින් දක්නට ලැබෙනවා. D තියෙනවා පොටෑසියම් අයන. E සුදු රුධිරාණු තියෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ මුත්‍රා සාම්පලයක ලොකු හානියක් වෙලා තියෙනවා ඒ පුද්ගලයාට. නිරෝගී කෙනෙක්ගේ හැම සුදු රුධිරාණු දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට උත්තරයේ අංක 2. 45 හෘද පේශී පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? A ඒවා අන්තර්ස්ථාපිත මඩල දරයි. එක නිවැරදි ප්‍රකාශයක්. ඒවා දිග සිලින්ඩාකාර ශාකනීය වූ සෛල දරයි. මේ ප්‍රකාශය වැරදි වෙන්නේ දිග කියලා තියෙන ඒවා. හෘද පේශී දිග නෙමෙයි කෙටි සිලින්ඩාකාර සෛල. මේ දිග ඒවා තියෙන්නේ කංකාල පේශී වල. ඒවා වල හිදස් සංදි ඇත. ඔව් ඒ කලින් කතා කරා සංනිවේදනයේට හිදස් සංදි තියෙනවා. D ඒවා පේශීජන්‍ය වේ. ඒ ප්‍රකාශයත් හරි. හෘද පේශී සංකෝචනය කරන්න එයා විසින්මයි උත්තේජනය ඇති කරගන්නේ. E එක් පේශී සෛලය තනි සාකොමේරයකින් සමන්විතය. මේක වැරදි. තනි සාකොමේරයක් නෙමෙයි සාකොමේර ගොඩක් තියෙනවා. 46 සත්ව සැකිලි පිළිබඳ පහත ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? A ඇතුළු සැකිල්ල සහ පිට සැකිල්ල යන දෙකම ආරක්ෂාව සපයයි. ඒ ප්‍රකාශය හරියි. B රේඩියෝලාවන් ඇතුළු සැකිලි දරයි. ඒක අපේ සිලබස් එකට නැහැ. නමුත් ඒක හරි ප්‍රකාශයක්. C සියලු සැකිලි කැල්සියම් සංසේචිත කරයි. ඒක වැරදි. සියලු සැකිලි නෙමෙයි අස්ථි සැකිලි තමයි කැල්සියම් සංසේචිත කරන්නේ. D ප්‍රවස්ථිත සැකිල්ල ඇනිලිඩාවන් හා නෙමටෝඩාවන්ගේ දැකිය හැකිය. ඒකත් හරි. E මොලස්කාවන්ට ඇත්තේ පිටසැකිලි පමණි. නැහැ පිටසැකිලි නැති අය ඉන්නවා දැල්ලා. එයාට තියෙන අභ්‍යන්තර සැකිල්ලක්. එතකොට E වැරදි. 46ට උත්තරය අංක 1. 47 වර්ණදේහ සංඛ්‍යාව වෙනස් වීමක් නිසා ඇතිවන්නේ පහත ඒවායින් කුමන ආබාධද? A ඩවුන් සහ ලක්ෂණය. ඒක හරි. මෙතනදී එක වර්ණදේහයක් වැඩි. B ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය. ඒ ප්‍රකාශයත් හරි. ක්ලයින්ෆෙල්ටර් කියන්නේ XXY. එක ලිංග වර්ණදේහයක් වැඩි. C දෑගති සෛල රක්නහීනතාවය. එතකොට සිස්ටික් ෆයිබ්‍රෝසිස් තැලිසීමියා කියන තුනම ඇති වෙන්නේ ජාන වෙනස් වීමකින්ද. එතකොට 47ට උත්තරේ 3. 48 ඌනන විභාජනයේදී ගෘහීතෘ සෛලයක් මව් සෛලයෙන් මෙන්ම අනෙක් ගෘහීතෘ සෛල වලින් වෙනස් වන්නේ පහත සඳහන් කුමන ඒවා නිසාද? A ස්වාධීන සංරචනය. එක හරි. B අවතරණයත් වෙනස් වෙන්න හේතුවක්. C උපාගමය. ඒක වැරදි. D වියුක්ත වීම. ඒකත් හරි. E තර්කව සෑදීම. ඒක වැරදි. එතකොට 48ට උත්තරේ 1. 49 මේ සිලබස් එකට අදාළ වෙන්නේ නැහැ. 50 PQRST ලෙස නම් කර ඇති ප්‍රධාන භෞමික බියෝම 5ක උෂ්ණත්ව පරාසයන් සහ ඒ වගේ අපතේ අක්ෂාංශ y අක්ෂය තුල දල වශයෙන් මෙම රූපය දැක්වේ. මේ බියෝම පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා කියන්නේ. මේක දැක්ක ගමන් ඔයාලට බය හිතෙනවා වගේ වෙනවා. දැන් x අක්ෂයේ තියෙන උෂ්ණත්වය. එතන y අක්ෂයේ තියෙන්නේ අක්ෂාංශ. ඒතර මේ තමයි උෂ්ණත්ව විචලනය වෙන විදිය. මේ අක්ෂාංශ. මේ උතුරු අක්ෂාංශ, මේ දකුණු අක්ෂාංශ. ඉස්සෙල්ලාම කියන්නේ Q ගැන. Q ගත්තම Q ගේ උෂ්ණත්වය ගැන කිව්වොත් එයා ඉතා සීතල කාලවලක් තියෙනවා. ඊපස්සේ
30 වගේ උෂ්ණත්වයකටත් යනවා. මෙයා ඉන්නේ උතුරු අක්ෂාංශවල විතරයි. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් Q කියන්නේ උතුරු කේතුදුර වනාන්තර කියලා. ප්‍රකාශ බලමු. Q බියෝමයේ ප්‍රමුඛ ශාක වන්නේ කේතුදුර ශාකයි. Q අපි කිව්වා උතුරු කේතුදුර වනාන්තර. ඒ වගේ ප්‍රමුඛ ශාකය කේතුදුර ශාකය. එතකොට A හරි. B වාර්ෂික වර්ෂාපතනය 1000 මිලිමීටර වඩා වැඩි නම් වැඩිම ජෛව විවිධත්වය ඇති බියෝමය S. S ගත්තම උෂ්ණත්ව විචලනය අවමයි. අපි දන්නවා උෂ්ණත්ව විචලනය අවම වෙන්නේ නිවර්තන වනාන්තරවල. එතකොට නිවර්තන වනාන්තරවල වාර්ෂික වර්ෂාපතනය 1000ට වඩා වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ නිවර්තන වනාන්තරවල. එතකොට B ප්‍රකාශය හරි. C කියන්නේ විශාලම භෞමික බියෝමය වෙන්නේ T කියලා. T ගත්තම මේ ලොකු කොටුව තමයි T වලට අයිති වෙන්නේ. එයා උතුරු අක්ෂාංශවලත් ඉන්නවා, දකුණු අක්ෂාංශවලත් ඉන්නවා. උෂ්ණත්ව ගත්තම සීතල, එතකොට උෂ්ණ අධික 40 වගේ උෂ්ණත්වලක් තියෙනවා. උෂ්ණත්ව විචලනය වැඩි. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් T කියන්නේ කාන්තාරයක් කියලා. කාන්තාර නෙමෙයි විශාලම භෞමික බියෝමය වෙන්නේ. විශාලම භෞමික බියෝමය වෙන්නේ කේතුදර වනාන්තර. එතකොට C වැරදි. D කියනවා R බියෝමයේ ප්‍රමුඛ ශාක වනේ කුඩා ගස් සහ පඳුරුය. R ගත්තම R තියෙන්නේ උතුරු අක්ෂාංශවල විතරයි. 50ට වඩා පොඩ්ඩක් අඩු උෂ්ණත්වයක්. එතකොට 30 අතර වගේ තමයි උෂ්ණත්ව 20-40 අතර තමයි උෂ්ණත්වයමත් තියෙන්නේ. එතකොට අක්ෂාංශ තමයි 50-30 තියෙන්නේ උතුරු අක්ෂාංශවල විතරයි. ඒකෙන් කියන්න පුළුවන් R කියන්නේ චපරාල් කියලා. චපරාල් වල ප්‍රමුඛ ශාක වෙන්නේ කුඩා ගස් සහ පඳුරු තමයි. ඒතොර D ප්‍රකාශයත් හරි. E කියනවා දිගුම ආහාර දාමැත්තේ P බියෝමය කියලා. P ගත්තම P තියෙන්නේ උතුරේ විතරයි. එතකොට සීතල උෂ්ණත්වයක් තියෙනවා. 10 විතර වෙනකන් තමයි වැඩි උෂ්ණත්වය තියෙන්නේ. එතකොට P වෙන්නේ තුන්ද්‍රා.